අදම අයියාගේ ළඟට යනවා. ගිහින් මාව රවට්ටලා දුර්ගත හැම දෙයක්ම ආයෙත් ඉල්ල ගන්නවා. අහිංසකයි පොඩි දරුවෝ දුක ඉවසාගෙන සිටියෝ කෙදෙයි සිතා මුඩු දියවී බඩගිනි ඉවසා සිටියෝ පොඩි වාට දුක හිතුණා අනුකම්පාවෙන් පිරුණා පොහොසතාගේ කපටි කමට යමක් කරන්නට සිතුණා. අයියේ මට දොරාරේ ඉන්න. හරිම ලොකු වාසියක්. වාසියක්? මල්ලි වගේ දුකතම බලන්නද? ඔව් ඉතින්. අපි දෙන්නට දෙන්න දුකතම බලා ගන්න නැත්තේ බෑ. මං උඹට කී පාරක් කන්න බොන්න දීලා තියෙනවා. ඕන්න බලපන්. එක සැරයක් පිටි. ඊට පස්සේ සුප්. ඊට පස්සේ කැද. ඉතින් නැත්තම් ළඟදී මම පුදුම තෑග්ගක් ලැබුණා. මොකද නැත්තේ? කදිම තෑග්ගක් තියෙනවා. ඊයට පැනපන්. ඕන දෙයක් කරලා දෙනවා. හැබැයි මේ මල්ලි මගේ වහලේ දිරලා වගේ.